අපි අද ප්‍රධාන වශයෙන් ළමයි කතා කරන්නේ මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ ඉල්ලුම් වෙනස් වීම. හරිද? හොඳට මතක තියාගන්න. අපි මෙතන කතා කරන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම් වෙනස් වීම. එතකොට ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ අපි දාලා තියෙනවා ගෘහත් පොතේ PDF එක. එතකොට ඔයාලා දැනගන්න ඕන ප්‍රධාන වශයෙන් මොකද්ද මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ ඉල්ලුම් වෙනස් වීම කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා මේක අපි පල්ලෙහාට දැන් ඔය ස්ක්‍රීන් එක ගන්නවා තව ටිකක්. එතකොට ඔයාලට තියෙනවා මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල මොකක්ද තියෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීමකට ප්‍රතිචාරීව එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි හෝ අඩු වීම තමයි මොකද්ද කියන්නේ අපි? ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමට ප්‍රධාන වශයෙන් බලපාන සලකා බලන භාණ්ඩයේ මිල විතරයි. කිසියම් මොකක් හරි අවස්ථාවක හැවුවොත් එහෙම සලකා බලන භාණ්ඩයේ මිල වැඩි විය. එහිදී මොකක්ද වෙන්නේ ඍජුවම? ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර ඔයා දැන් දැනගන්න ඕනේ මොකද්ද මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සඳහා මේ ප්‍රධාන වශයෙන් බලපාන සලකා බලන භාණ්ඩයේ මිල විතරයි. ඊළඟට කියනවා මොකද්ද? අනිකුත් සාධක ස්ථාවර තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුවොත් ඔන්න කියනවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වන අතර එහි බලපෑම නිසා ඉල්ලුම් වක්‍රය මත ඔයාලා ඊළඟට දැනගන්න ඕනේ මොකද්ද? මේ යන්නේ ඉල්ලුම් වක්‍රය මත. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ ඉල්ලුම් වක්‍රය මත ඉහළට හෝ පහළට එකක් ගමන් කිරීම. හේතුව මේක වෙනස් වෙන ළමයි ලක්ෂ්‍ය නැතුව වක්‍රය නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ ඉල්ලුම් වක්‍රය මත පිහිටි ලක්ෂ්‍ය ඉහළට ගමන් කරයි. අපි ඒක බලමු. හරිද? ඒ කියන්නේ මේ බලන්න මේ. දැන් අපි ඉන්නේ A ස්ථානේ. හරිද? මිල වැඩි වෙනවා. එතකොට මිල වැඩි වෙද්දී A ඉඳන් C ට යනවානේ මේ. එතකොට 20 ඉඳන් 30ට මිල වැඩි වෙනවා. ප්‍රමාණය 200 ඉඳන් 100ට අඩු වෙනවානේ. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී ප්‍රමාණය අඩු වෙනවා. තේරෙනවද? අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය සංකෝචනය වීමක් කියලා. හැබැයි A ඉඳන් B දක්වා ගියොත් මොකද වෙන්නේ? මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර මතක තියාගන්න ඕනේ එතන වෙන්නේ ඉල්ලුම් ප්‍රසාරණය. ඉල්ලුම් ප්‍රමාණය ප්‍රසාරණය වීමක්. ඒතර ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය සංකෝචන වීමක් කියලා කියනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය ප්‍රසාරණ වීමක් කියලා කියනවා. එතකොට මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම වක්‍ර විතැන්වීමක් සිදු වෙන්නේ මේ ලක්ෂය ඉහළට හෝ පහළට ගමන් කිරීමක් තමයි සිදු වෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන්ම මේකට බලපාන සලකා බලන භාණ්ඩයේ මිල පමණයි. මොකද්ද සලකා බලන භාණ්ඩයේ මිල පමණයි. අපි ඊළඟට යම් බලන්න මේ ඉල්ලුම් ඉස්සරට යම් PDF එක කියවගෙන සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර තිබෙදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයක් වෙනස් වීම. ඒ අනිකුත් සාධක කියන්නේ මොකද්ද? මිල හැර. මිල හැර අනිකුත් සාධක පාරිභෝගික ආදායම සම්බන්ධිත භාණ්ඩවල මිල පාරිභෝගික රුචිය ගැනුම්කරුවන් සංඛ්‍යාව රජයේ ප්‍රතිපත්ති අන්න ඒ වගේ දේවල් වෙනස් වුණොත් ඒ කියන්නේ වෙනස් වෙන්නේ ඉල්ලුම. මිල වෙනස් වුණොත් වෙනස් වෙනවා සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය විතරයි. මිල හැර අන් සාධකයක් හෝ සාධක කිහිපයක් වෙනස් වුණොත් ඉල්ලුම තමයි වෙනස් වෙන්නේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමේදී වක්‍ර විතැන් වෙන්නේ ලක්ෂ්‍ය උඩට හෝ පහළට වක්‍රය මත ගමන් කිරීමක් සිදු වෙනවා. හැබැයි ඉල්ලුම වෙනස් වෙද්දී මොකද වෙන්නේ? වක්‍රය වමට හෝ දකුණට විතැන්වීමක් සිදු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර තිබෙදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයක් වෙනස් වීම නිසා පැවති මිල යටතේ. ඒ කියන්නේ මිල වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම පහළ ගොස් ඉල්ලුම් වක්‍රේ වම් පසට විතැන්වීම ඉල්ලුම අඩු වීම. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම් වක්‍රය වමට විතැන්වෙනවා. ඊළඟට කියනවා භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම් වෙනස් වීම අතර වෙනස පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කළ හැකියි. දැන් ඔයාලට මේ රූප සටහන් වල පේනවා වෙනස ප්‍රධාන වශයෙන්ම බලන්න ළමයි මේකෙදි. පළවෙනි රූප සටහනේ තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. දෙවෙනි එකේ මොකද තියෙන්නේ? ඉල්ලුම වෙනස් වීම. එතකොට ඉල්ලුම වෙනස් වීම කියන්නේ අපි අඳලා තියෙන්නේ මිල වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම වැඩි වීම අඩු වෙන නැත්නම් ඉල්ලුම වක්‍රේ වමට හෝ දකුණට විතැන්වීමක් තමයි ඒකෙ පෙන්නන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් මුලට ගන්න ඕනේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී වක්‍ර වෙනස් වෙන්නේ ලක්ෂ්‍ය ඉහළට හෝ පහළට වක්‍රය මත ගමන් කිරීමක් සිදු වෙනවා. ඉල්ලුම වෙනස් වීමේදී සම්පූර්ණ වක්‍රය වමට හෝ දකුණට විතැන්වීමක් සිදු වෙනවා. අපි අද ප්‍රධාන වශයෙන්ම මේ ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කතා කරන්නේ. ඊළඟට ඔයාලට මේකේ තියෙන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීමට සහ වමට විතැන්වීමට හේතු අපි ඔතන ප්‍රධාන වශයෙන්ම කතා කරන ඒවා අපි ඊළඟ සීරීස් එකෙන් කතා කරන්න. දැනට ඔයාලා ඔළුවට දාගන්න මොකද්ද මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ? මොකද්ද මේ ඉල්ලුම වෙනස් වීම කියලා කියන්නේ? ඒතර ඔයාලට අවබෝධයක් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් ළමයි ඔයාලා හොඳට තේරුම් ගන්න
දැන් අපි මෙතන කතා කරේ ඉල්ලුම වෙනස් වීම, ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමනේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම කොහොමද ඉල්ලුම් ප්‍රමාණය පෙන්වන්නේ? ඉල්ලුම් ප්‍රමාණය පෙන්වන්න ළමයි ඉල්ලුම් වක්‍රයක මත ඒක ලක්ෂයක්. තේරුම් ගන්න. ඉල්ලුම් ප්‍රමාණය පෙන්වන්නේ ඉල්ලුම් වක්‍රයක මත ඒක ලක්ෂයක්. එහෙනම් ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද? සමස්ත ඉල්ලුම. ඒ කියන්නේ එක් ලක්ෂ එකතු වෙලා තමයි සමස්ත ඉල්ලුම නිර්මාණය වෙන්නේ. ඉල්ලුම් වක්‍රය මත ලක්ෂයක් තමයි ඉල්ලුම් ප්‍රමාණය නියෝජනය කරන්නේ. ඒකයි අර රූප සටහනේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී අර කියන්නේ ඉල්ලුම් ලක්ෂය ඉල්ලුම් වක්‍රයේ දිගේ ඉහළට හෝ පහළට ගමන් කරන්නේ. ඒ වක්‍රය මත ඉහළට පහළට ගමන් කරන්නේ ඇයි? මේකේ තියෙන ළම එක් ලක්ෂයක්. එක්කෝ ඉහළට යනවා නැත්නම් පහළට යනවානේ. හැබැයි සමස්ත ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද? සමස්ත ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ ඉල්ලුම. ඒතකොට ඉල්ලුම වැඩි වුණොත් අඩු වුණොත් අනිවාර්යයෙන්ම වක්‍රය තමයි වෙනස් වෙන්නේ. එහෙනම් අපි මේකෙන් කතා කරේ ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ තව චූටි අවබෝධයක් දුන්න මොකද්ද ඉල්ලුම කියන්නේ මොකද්ද ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ අවබෝධයක් ඔයාලට දුන්නා. එහෙනම් අපි මේ කුප්පියෙන් අපි මේක ඉවර කරනවා. එහෙනම් අපි තවත් කුප්පි සීරීස් එකකින් හමු වෙමු.